ඉතිහාසයේ පුරා ප්‍රාදේශ සභාවක ලයිට් එකක් දාගන්න එක, කුණු ට්‍රැක්ටරේ කුණු ටික අදින එක, මොකක් හරි ඕගොල්ලන්ගේ ගොඩනැගිල්ලක හෝ ව්‍යාපාරයක යම්කිසි දෙයක් අනුමත කරන එකක් කරගන්න අපිට മന്ത്രിවරුන් පස්සේ යනවා. ඊට අමතරව උන්ට අල්ලස් දෙන්න සිදු වුණා. ඒ වගේම ප්‍රාදේශ සභාවට ගියාම නිලධාරීන්ට අල්ලස් දෙන්න සිදු වුණා. එහෙම නැතුව අපිට අපේ කටයුතු කරන්න අවස්ථාවක් තිබෙන්නේ. විශේෂයෙන්ම ගත්තොත් මාලිමා රජයක් විරුද්ධදී ලයිට් එකක් දාගන්න, පාරවල් හදාගන්න, යම් කිසි දෙයක් අනුමත කරගන්න ප්‍රාදේශ සභා മന്ത്രി වශයෙන් යන්න ඕනේ. ඒකට අපි විශේෂයෙන්ම ගත්තොත් වීදි පහන් වෙනුවෙන් අපි ඩිජිටල් සිස්ටම් ඔස්සේ ඒ තියෙන ඕගොල්ලන්ට ඒ තොරතුරු ලබා දෙන්න අවශ්‍ය ක්‍රමවේදයන් හැදුවට පස්සේ අපේ කණ්ඩායම ඇවිල්ලා ඒව පිළිසකර කරයි. විධිමත් කුණු කසල බැහැර කිරීමේ පද්ධතියක් ඔස්සේ අපි ඒකට අවශ්‍ය සැලසුම් හදලා දෙනවා. ඒවට ඕගොල්ලෝ කතා කරන්න ඕනේ. ඒවා නිසි පරිදි සිදු වෙයි. ඒ වගේම අනුමත කරන්න යම් දෙයක් තියෙනවනම් අවශ්‍ය ලියකියවිලක සම්පූර්ණ කරලා ප්‍රාදේශ සභාවට ගෙන්න දෙන්න දවස් 2-3ක් ඇතුළත ඒක ඔබට ලැබේ. ඉතින් මෙච්චර කල් බලය වෙනුවෙන් මේ වගේ පොඩි දේවල් පස්සේ යන්න අපිට සිදු වුණා. ඉතින් ප්‍රාදේශ සභාවක ඉදිරියට මාලිමාව ඔස්සේ අපි එතනින් ඔබට ගිහිල්ලා මේ ජනතාවට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ඔස්සේ වැඩ රාශියක් අපි මේ වෙනකොට සැලසුම් කරලා තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් ඔබගේ මන අපේ මාලිමාවට ලබා දෙන්න අපි ඒක ඉටු කරනවා ඔබගේ පාස්වර්ඩ් නිසා.